දීර්ඝායු වේවා. සහස්‍රාලංකා ජ්‍යොතිෂ සේවාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. 2026 ජුනි මාසයේ සිදුවෙන මේ ප්‍රබල ග්‍රහ මාරුව අතර තවත් එක් සුවිශේෂී ග්‍රහ මාරුවක් තමයි මේ කුජ ග්‍රහ මාරුව. කුජ ග්‍රහයා ජුනි මාසයේ 20 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 පසුවී විනාඩි 11ට තමන්ගේ ස්වකීය භවන වුණු මේෂ රාශිය අතහැර වෘෂභ රාශිගත වීමට නියමිතයි. කුජ කියන්නේ ජ්‍යොතිෂයට අනුව අපි උපමා කරලා තියෙනවා බොහොම ජව සම්පන්න හැඩි දැඩි යුද සෙන්පතියෙකුට. ඉතින් මේ තරුණ යුද සෙන්පතියා ඔන්න මධ්‍යම රාත්‍රියේ පැමිණෙන්නේ ග්‍රහලොව සුකුමාලිය වන සිකුරු ග්‍රහයාගේ වාස භවන වුණු වෘෂභ රාශියට. ඉතින් මේක බොහොම සුවිශේෂී ග්‍රහ මාරුවක්. මේ ග්‍රහ මාරුව ලග්නයෙන් ලග්නයට කොහොමද බලපාන්නේ කියලා අපි කතා කරමු. කුජ කියන්නේ තරමක් සැර ග්‍රහයෙක්. කුජ ග්‍රහයා අපි කියනවා ලේ ධාතුවට එහෙම ආධිපතිකම් දරන ග්‍රහයෙක්, සටන්කාමී ග්‍රහයෙක්. ඉතින් අපි ජ්‍යොතිෂයට අනුව කුජ හඳුන්වනවා ටිකක් සැර පාපී ග්‍රහයෙක් හැටියට. මේ පාපී ග්‍රහයා උනත් තමන්ගේ කේන්ද්‍රයට අනුව මේ ග්‍රහයාගේ සුබ පැත්ත සහ අසුබ පැත්ත ඔබට කොයි විදිහටද බලපාන්නේ කියලා කියනවා නම් ඔබේ ජන්ම පත්‍රයේ මේ කුජ ග්‍රහයා සතුරු නීච රාශිවල හෝ එහෙමත් නැත්නම් ඔබේ 22 වෙනි දීර්ඝානාධිපතියා බවට පත් වෙලා ඉන්නවා නම් හෝ 64 වෙනි නවාංශකාධිපතිවරයා වශයෙන් ඉන්නවා නම් එහෙමත් නැත්නම් බාධක ග්‍රහයා වශයෙන් ඉන්නවා නම් මෙන්න මේ කුජ ග්‍රහ මාරුවේදී මේ කියන පලාපලවල යම්කිසි වෙනසක් සිදු වෙන්න පුළුවන් කියලා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙමනම් අපි කතා කරමු මෙම කුජ ග්‍රහ මාරුව ඔබට කොහොමද බලපාන්නේ කියලා. අපි මුලින්ම කතා කරමු මේෂ රාශිය ගැන. මේෂ රාශියට අධිපති කුජ ග්‍රහයා තමයි මේ විදිහට Tamanගේ වාස භවන අතහැරලා දෙවැන්න වුණු වෘෂභ රාශියට එන්නේ. ඉතින් ලග්නාධිපති කුජට දෙවැන්න කියන්නේ බොහොම හොඳ තැනක්. දෙවැන්න කියන්නේ ධනස්ථානය. මේ ධනස්ථානයට පැමිණීම නිසා මෙතෙක් පැවතුණු මුදල් සම්බන්ධයෙන් පැවතුණා නම් යම් ගැටලුකාරී තත්වයන් එම ගැටලුකාරී තත්වයන් निराකරණය කර ගැනීම හැකියාව ඔබට තියෙනවා. ඔබෙන් කෙනෙක් යම්කිසි ණය මුදලක් අරගෙන ඒ ණය මුදල නැවත දීම ප්‍රමාද කරා නම් ඔන්න මේ කාලවකවානුවේදී ඔබට මුදල් අපිට අත්පත් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඔබ කටින් වැඩ ගන්න. ඒ කියන්නේ අපි කියමු නීතිඥයෙක්. එහෙම නැත්නම් යම්කිසි ඔබේ ඒ කියන්නේ වචනෙන් ඔබ වැඩ ගන්න කෙනෙක් නම් ඔබට පුළුවන් ඔබේ මුඛරිකමෙන් තර්කානුකූල හැකියාව ප්‍රයෝජනයට අරගෙන මේ දවස්වල ඔබේ රැකියා කටයුතු වලින් ජයග්‍රහණය අත් කරගන්න. හැබැයි අනිත් මේෂ ලග්න හිමියන් ටිකක් Tamanගේ වචනය ගැන ප්‍රවේශම් වෙන්න ඕන. මොකද මේ කාලේදී කුජ කියන්නේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ සැර ග්‍රහයෙක්. ඉතින් මේ සැර වචන ඔබේ මුවින් පිට වෙන්න පුළුවන්. ඒ නිසා පෞල් ජීවිතේත් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් මේ වචනය නිසා. ඒ නිසා ඔබ ඒ ගැනත් කල්පනාකාරී වෙන්න. ආයෝජනවලට බොහොම හොඳ කාලයක් මේ කාලය. ඔබ යම් දෙයකට ආයෝජනය කරනවා නම් ඒ දේවල් වලට හොඳයි මේ කාලේ මුදල් උපයා ගන්න. භූමි ලාභ තියෙනවා මේෂ ලග්න හිමියන්ට. විශේෂයෙන්ම කැණීම් කටයුතු කරන අයට, ගොවිතැන් කරන අයට, පතල් ආශ්‍රිත කර්මාන්තවල නිරත අයට බොහොම හොඳයි මේ කුජ ග්‍රහයා දෙවැන්නට පැමිණීම. දැන් අපි කතා කරමු වෘෂභ ලග්නය ගැන. ඔබේ කේන්ද්‍රයේ 7 සහ 12 අධිපති කුජ ග්‍රහයා තමයි මේ විදියට ලග්නයට පැමිණිලා ඉන්නේ. ලග්නයට කුජ පැමිණීමත් සමගම ඔබේ ශරීරයේ ටිකක් උෂ්ණ ගතිය ඉහළ යන්න පුළුවන්. තරමක කේන්තියාමක් ඉක්මන් කේන්ති යන ගතියක් ඇති වෙන්න පුළුවන්. ඔබ සමාජයෙන් යම්කිසි
අවධානයක් බලාපොරොත්තු වුණා නම් ඒ අවධානය නොලැබී යාම තුළින් ඔබ කලකිරීමට කෝපයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ මතය දැඩිව ක්‍රියාත්මක කරන්නට ගියොත් ඔබ මේ කාලයේදී ඔබේ ප්‍රතිරූපයට හානි ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඒ ගැන කල්පනාකාරී වෙන්න ඕනේ. ටිකක් නම්‍යශීලීව මේ කාලෙදි කටයුතු කරන්න ඕන. දැන් මම කිව්වනේ කුජ ග්‍රහය ඔබේ ලග්නයට පැමිණලා ඉන්නවා කියලා. ඒ නිසා ටිකක් විරුද්ධ ලිංගිකයන් සම්බන්ධයෙන් වැඩි ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතා එහෙම ඇති වෙන්න පුළුවන් කාලයක්. හැබැයි ඒ ගැන හොඳ කියන්නේ ඒ ගැන කටයුතු කරනකොට ආලය ප්‍රේම සම්බන්ධව කටයුතු කරනකොට ඔබ කල්පනාවෙන් හොඳ සොයා බැලීමක යුතුව ඒ දේවල් කරන්න ඕන. ඒ වගේම තමයි විවාහ දිව්‍ය ගත කරනකොට ඔබ කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. නැත්නම් මේ කාලෙදී ඉක්මන් කේන්තිය නිසා විවාහ ජීවිතයේ යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔළුවේ සෙම් ගතිය වැඩි වෙන්න පුළුවන්. ඔළුව ආශ්‍රිතව ඔබේ හිස පරිස්සම් කරගන්න ඕනේ. අනතුරු වලින් අවදානම් වැඩ වලින් මිදිලා ඔබේ හිස පරිස්සම් කරගන්න ඕනේ කාලයක් මේ කාලය. දැන් අපි කතා කරමු මිථුන ලග්නය පිළිබඳව. ඔබේ ජන්ම පත්‍රයේ 6 සහ 11 වැන්න අධිපති කුජ ග්‍රහයා 12 වැන්නට තමයි පැමිණිලා ඉන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රීය ව්‍යයස්ථානයට. මේ කාලය ඔබට තරමක් අභියෝගාත්මක කාලයක්. බොහොම කල්පනාවෙන් ගත කරන්න ඕන කාලයක්. ලැබීමට වඩා ඔබේ වියදම් පැත්ත වැඩි වෙන්න පුළුවන්. යම් යම් අහේතුක කරුණු වලට ඔබේ ධනය නිකරුණේ වියදම් වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන මිථුන ලග්න හිමි ඔබ ගනුදෙනු කටයුතු වලදී ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. නැත්නම් ඔබට මේ කාලේ පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඔබේ වේගය පාලනය කරගත යුතුයි. මොකද අනතුරු ඇතිවීමේ යම්කිසි ප්‍රවණතාවයක් පෙන්눔 කරන නිසා. ඇතැම් විට මේ කාලවකවානුවේ ඔබට යම් සැත්කමකට උනත් මුහුණ දීමේ හැකියාව තියෙනවා. මේක මේ හැම මිථුන ලග්න හිමියෙකුටම අනිවාර්යයෙන්ම වෙන දෙයක් නෙවෙයි. ඒක ඔබේ ජන්ම පත්‍රයේ මේ කුජ ග්‍රහය තැන්පත් වෙලා ඉන්න ආකාරය සහ අනිකුත් ග්‍රහයන් තැන්පත් වෙලා ඉන්න ආකාරය මත වෙනස් වෙනවා. නමුත් එන්නේ එහෙම දුර්වලව ඉන්නවා නම් ඔබේ ජන්ම පත්‍රයේ ඔබට යම්කිසි සැත්කමකට උනත් මුහුණ දෙන්න ඉඩ කඩ තියෙනවා. ඔබට නීතිමය ගැටලු ඇතිවීමේ අවදානමකුත් පවතින නිසා සමාජය සමග කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේශමෙන් ඉවසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කරන්න කියලා තමයි මිථුන ලග්න හිමි ඔබට කියන්න තියෙන්නේ. දැන් අපි කතා කරමු කටක ලග්නය පිළිබඳව. කටක ලග්න හිමි ඔබේ 5 සහ 10 වැනි භාවයන්හි අධිපති කුජ ග්‍රහයා ඇවිත් ඉන්නවා මෙන්න ඔබේ ජන්ම පත්‍රයේ අයස්ථානය වුණු 11 වැන්නට. ඔබට ඊටාම හොඳ කාලයක් මේ කාලය. රැකියාවෙන් එහෙමත් නැත්නම් ව්‍යාපාර වලින් ඔබට දියුණුව ඇති කරගන්න පුළුවන් කාලයක්. මුදල් ලැබීමටත් බොහොම යහපත් මේ කාලය කටක ලග්න හිමියන්ට. මහන්සියේ තරමට පහුගිය කාලවල ඔබ මහන්සි වුණු තරමට ඔබට ප්‍රතිඵල නොලැබුණා වෙන්න පුළුවන්. ඔන්න දැන් මේ කාලේ ඔබේ මහන්සියට හොඳ ප්‍රතිඵලයක් ලැබෙන කාලයක්. ඔබට පුළුවන් ඔබේ වචනයෙන් අන් අයව මෙල්ල කරගන්න. කට නිසා ප්‍රකට වෙන්න ඔබට හැකියාව තියෙනවා. හැබැයි වචන පාවිච්චියේදී තරම ප්‍රවේශම් වෙන්න සමහරක් වෙලාවට පුංචි විහිළුවක් වුණත් දුරදිග ගිහිල්ලා ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් නිසා ඔබ වචනය පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. හැබැයි ඔබට පුළුවන් මේ කාලෙදී කට නිසා ප්‍රකට වෙන්න. රැකියාවට අමතරව ඔබට වෙනත් ආදායම් මාර්ග පවා විවෘත වෙන්න හැකියාව තියෙනවා. ඔබට මේ කාලයේදී කකුලේ ලේ නහර මතුවීම සම්බන්ධයෙන් සහ කෙන්ඩා ප්‍රදේශයේ
යම් යම් රෝග තත්ත්වයන් නැතිවීමේ අවදානමක් තියෙන නිසා කටක ලග්න හිමියන් මේ ගැන සැලකිලිමත් වෙන්න. දැන් අපි කතා කරන්නේ සිංහ ලග්නය ගැන. සිංහ ලග්නය හිමි ඔබේ 4 වැන්න සහ 9 වැන්න අධිපති කුජ ග්‍රහයා ඔන්න ඇවිත් ඉන්නවා දික් බලයෙන් යුතුව ඔබේ කේන්ද්‍රයේ දස වැන්නට. මෙය රැකියාව අතින් ඔබට ඉතාමත්ම යහපත් කාලයක්. ඔබ තාක්ෂණික අංශයේ රැකියාවක් කරනවා නම්, කාර්මික අංශයේ රැකියාවක් කරනවා නම්, වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය මේ වගේ රැකියාවල් කරනවා නම්, එහෙමත් නැත්නම් ඔබ ආරක්ෂක අංශයේ රැකියාවක් කරනවා නම්, ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ කුජ ග්‍රහය බලවත්ව ඉන්නවා නම් ඔබට ඉතාමත්ම යහපත් කාලයක්. මෙතෙක් ඔබ එකතු කරගත්තපු දැනුම ප්‍රායෝගිකව යොදාගෙන යම්කිසි හැකියාවක් පෙන්වන්න පුළුවන් කාලයක් හැටියට තමයි මේ කාලය ගැන කියන්න පුළුවන්. ඒ නිසා ඔබට පුළුවන් රැකියාවෙන් යම්කිසි දියුණුවක් අත්පත් කරගන්න. හැබැයි සිංහ ලග්න හිමි ඔබ මේ කාලෙදී ඉක්මන් කෝපය තරම පාලනය කරගන්න ඕන. ඔබටත් භූමි ලාභ තියෙනවා. භූමියෙන් ඔබට ලාභ අත්පත් කරගන්න පුළුවන්. යුග ජීවිතය ගත කිරීමේදී ඔබ වඩාත් ඉවසීමෙන් කටයුතු කර යුතු කාලයක්. විශේෂයෙන් මම ඉහත සඳහන් කරා වගේ ආරක්ෂක අංශයේ නිරත වෙන සිංහ ලග්න හිමි ඔබට ඔබේ රැකියාවෙන් ගොඩාක් තනතුරු වලින් ඉහළට යාමක් අපේක්ෂා කරා නම් ඔන්න ඒ වගේ දේවල් වලින් ඔබට යම්කිසි ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන් කාලයක් කියලා මේ කාලය හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු කන්‍යා ලග්න හිමි ඔබට මේ කුජ මාරුව කොයි විදිහට බලපායිද කියලා. කන්‍යා ලග්න හිමි ඔබේ 3 සහ 8 යන භාවයන් අධිපති කුජ ග්‍රහයා තමයි මේ විදිහට 9 වැනි භාවය හෙවත් පුණ්‍ය ස්ථානයේ පැමිණලා තියෙන්නේ. වෙනදාට වඩා ඔබේ පෞරුෂත්වයේ යම්කිසි වර්ධනයක් වෙනසක් දකින්න පුළුවන් කාලයක්. ඔබ ක්‍රීඩාවට සම්බන්ධ නම් ක්‍රීඩා කටයුතු කරන කෙනෙක් නම් ඔබට එයින් ඔන්න හොඳ ජයග්‍රහණ අත් කරගන්න පුළුවන් කාලයක්. ඒ වගේම තමයි ආගම දර්ශනය පිළිබඳව වෙනදා අපි කියමු ඔබ නිකන් ඒ සම්බන්ධයෙන් ලොකු දැනුමක් අවබෝධයක් නැතුව කටයුතු කරා නම් ඔන්න දැන් ඔබ ඒ ගැන ටිකක් තාර්කිකව හිතලා තර්කානුකූලව හිතලා ඒවා ගැඹුරින් හදාරන්න සිතන්න පෙළඹෙන කාලයක්. රෝගීන්ට දුක් විඳින මිනිස්සුන්ට උදව් උපකාර කරන්න ඒ අය වෙනුවෙන් අප උපකාර කරන්න කැප වෙන කාලයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. දැන් අපි බලමු තුලා ලග්නය ගැන. තුලා ලග්න හිමි ඔබේ ජන්ම පත්‍රයේ 2 සහ 7 යන භාවයන්ගේ අධිපති කුජ ග්‍රහයා ඇවිල්ලා තියෙන්නේ 8 වැනි භාවයට. මේක තුලා ලග්න හිමි ඔබට තරමක් අභියෝගාත්මක කාලයක්. ප්‍රවේශමෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක්. මේ කාලේ ඔබේ ප්‍රවේශම තමයි පරිස්සම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද අනතුරු පීඩා ඇතිවීමේ අවදානමක් පෙන්눔 කරන නිසා. විශේෂයෙන් උප්පත්ති කේන්ද්‍රයේ කුජ ග්‍රහයා දුර්වලව හෝ සතුරුව පැවතිනවා නම් මේ තත්වයන් ගැන වඩාත් ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔබටත් සැත්කම් වලට භාජනය වීමේ යම්කිසි ප්‍රවණතාවයක් පෙන්눔 කරනවා. මේ කාලේදී ඔබ අන් අය සමග වාද විවාද වලට පැටලෙන්න එපා. ඒ වගේම රණ්ඩු සරුවල් වලට යන්න එපා. ඒ දේවල් වලින් වළකින්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනවශ්‍ය වචන පාවිච්චියෙන් සතුරන් නැති වෙන්න පුළුවන් නිසා සමහරක් විට ඔබ කියන පුංචි දෙයකින් උනත් ඒ කතාව දුරදිග ගිහිල්ලා සතුරන් නැති වෙන්න රණ්ඩු සරුවල් ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා තුලා ලග්න හිමි ඔබ මේ මාස 1මාරක කාලය බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් ගත කරන්න ඕනේ. වෘශ්චික ලග්නේ හිමි ඔබට කොහොමද කියලා අපි දැන් බලමු. ඔබේ ලග්නාධිපති සහ 6 ආධිපති කම දරන කුජ ග්‍රහයා ඇවිත් ඉන්නවා ඔබේ ජන්ම පත්‍රයේ 7 වෙනි භාවයට. ඔබේ උද්‍යෝගය ක්‍රියාශීලී බව වර්ධනය වෙන කාලයක්. පහුගිය කාලවකවානුවේ යම් යම් උදාසීන ගති පැවතුනා නම් ඔන්න ඒ උදාසීන ගති නැති වෙලා උද්‍යෝගයක් ඇති වෙනවා.
හැබැයි විවාහ දිවිය අනපේක්ෂිත ඝට්ටන ඇතිවීමට හැකියාව තියෙන නිසා මේ කාලේදී ඔබ ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න ඕනේ. ඔබ හවුල්කරුවන් සමග කටයුතු කිරීමේදීත් ඔබ ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මතභේද ඇති වෙන්න පුළුවන්කම තියෙන නිසා. ඒ නිසා ඔබ ඒ අයගේ මානසිකත්වය හොඳින් තේරුම් අරගෙන ඉවසීමෙන් කටයුතු කළ යුතු කාලයක්. ඔබ වෘශ්චික ලග්න හිමි කාන්තාවක් නම් ගර්භාෂගත රෝග ඇතිවීමට සහ ගබ්සා වීම ඇතිවීමට අවදානමක් තියෙනවා. මේ කාලෙදී ගර්භාෂගත රෝග, සැත්කම් වගේ දේවල් වලට මුහුණ දීමේ අවදානමක් පවතිනවා. ඒ වගේම තමයි කොන්දේ අමාරු, ජලය නිසි ලෙස පානය නොකිරීම නිසා ඇතිවෙන මේ ගල් වගේ රෝග තත්ත්වයන්ගෙනුත් ඔබ ටිකක් පරිස්සම් වෙන්න ඕන. දැන් අපි බලමු ධනු ලග්නය පිළිබඳව. ධනු ලග්නයේ 5 සහ 12 අධිපති කුජ ග්‍රහයා ඇවිත් ඉන්නවා කේන්ද්‍රයේ 6 වැනි භාවයට. මේ කාලේ ධනු ලග්න හිමි ඔබට සතුරන් මර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් කාලයක්. පෞද්ගලික කාල වකවානුවේ ඔබේ කටයුතු වලට යම් යම් පිරිස් විසින් බාධා බලපෑම් ඇති කරා නම් ඒ බාධාවන් මැඩගෙන ඔබට ඉදිරියට යන්න පුළුවන් කාලයක්. හැබැයි නීතිමය ගැටලු වලට මැදිහත් වීමේ යම් අවදානමක් තියෙන නිසා ඔබ ඔබේ ආවේගය සහ වේගය පාලනය කරගත යුතුයි. ක්‍රීඩා කටයුතු වලට ධනු ලග්න හිමියන්ටත් බොහොම හොඳ කාලයක්. ඒවයින් ජයග්‍රහණත් කරගන්න පුළුවන් කාලයක්. මේ කාලේ ආහාර පාන ගැනීමේදී ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ආහාර නොදිරවීම, බඩවැල් ආශ්‍රිත රෝග තත්ත්වයන් වගේම යටිබඩ ආශ්‍රිතව රෝග පීඩාවන් නැතිවීමේ අවදානමක් පවතින නිසා. මකර ලග්න හිමියන්ට කොහොමද මේ කුජමාරුව බලපාන්නේ? ඔබේ ජන්ම පත්‍රයේ 4 සහ 11 වෙනි භාවයන්හි අධිපති කුජ ග්‍රහයා ඔන්න ඇවිත් තියෙනවා 5 වෙනි භාවයට. ඔබ ඔබේ මතයම පිහිටලා ඉන්න නිසා මේ කාලේ ටිකක් ආදර සම්බන්ධතා බිඳ වැටෙන්න පුළුවන් කාලයක්. අනතුරු වලිනුත් ඔබ ටිකක් ප්‍රවේශම් වෙන්න ඕන. ඔබේ දරුවන් සම්බන්ධයෙන් ඔබ වෙනදාට වඩා කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන් මකර ලග්න හිමි කාන්තාවක් නම් ඔබ දරු ප්‍රසූතියක් සඳහා සූදානම් වෙන මවක් නම් ඔබ විශේෂයෙන් ඔබේ දරු ගැබ ගැන ප්‍රවේශම් වෙන්න, ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. අධ්‍යාපනයේට මේ කාලය මකර ලග්න හිමි දරුවන්ට ඒ තරම්ම යහපත් නොවුනත් බාහිර ක්‍රියාකාරකම් වලින් කැපී පෙනෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට ආමාශගත රෝග තත්ත්වයන් සහ හර්නියා වැනි රෝග තත්ත්වයන් මතුවීමේ අවදානමක් පවතින බැවින් ඒ ගැන කල්පනාවෙන් කටයුතු කරන්න. දැන් අපි බලමු කුම්භ ලග්නය පිළිබඳව. කුම්භ ලග්න හිමි ඔබේ 3 සහ 10 අධිපති කුජ ග්‍රහයා ඇවිත් ඉන්නවා ඔබේ ජන්ම පත්‍රයේ 4 වෙනි භාවයට. ගේදොර ඉඩකඩම් සම්බන්ධයෙන් වෙහෙස වෙන්න ඕන කාලයක්. මේවා සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු, නීතිමය ප්‍රශ්න, ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. වෙනදාට වඩා ටිකක් ඔබේ ආවේගශීලී ගතිය වැඩි වෙන්න පුළුවන් මේ කාලයේදී. ඒ නිසා විවාහ දිවියේ වුණත් සිත් රිදීම්, සිත් බිඳීම් ඇති වෙන්න පුළුවන්. සමාජය සමග කටයුතු කිරීමේදී වුණත් ඔබ ඊ타මත්ම ඉවසීමෙන් කටයුතු කර යුතු කාලයක්. නැත්නම් ඔබේ රැකියා ස්ථානයේ වුණත් ගැටලු ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. මානසික වශයෙන් ඔබ ටිකක් පීඩාකාරී කාලයක් තමයි මේ කාලය. ඔබට පපුව හා පෙනහල් ආශ්‍රිත ගැටලු, රෝග තත්ත්වයන් සහ සැත්කම් වලට භාජනය වීමේ අවදානමක් පවතින නිසා ඔබ ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මීන ලග්න හිමි ඔබට කුජමාරුව කොහොමද බලපාන්නේ? ඔබේ ජන්ම පත්‍රයේ 2 සහ 9 යන භාවයන්හි අධිපති කුජ ග්‍රහයා උන්නැවිත් තියෙනවා ඔබේ වික්‍රමස්ථානය වුණු 3 වෙනි භාවයට. ඔබේ පෞරුෂත්වය වර්ධනය වෙන කාලයක්. වෙනදාට වඩා සමාජයේ පිළිගැනීමක් ඇති කරනවා මේ කාලය තුලදී. ධනය ලැබීමටත් යහපත්. ක්‍රීඩා කටයුතු වලින් ඔබට ජය ලබන්න පුළුවන්. ඔබේ සහජ දක්ෂතාවයන් ඉස්මතු වෙන කාලයක්.
සතුරන් මර්ධනය කරගෙන ඉදිරියට යන්න පුළුවන් මේ කාලවකවානුව තුළදී. ඉතින් මීන ලග්න හිමි ඔබටත් මේ කුජ මාරුව යහපත් කියලා තමයි කියන්න පුළුවන්කම තියෙන්නේ. 2026 ජුනි මාසේ 21 වෙනිදා සිදුවෙන මේ කුජ මාරුව 2026 අගෝස්තු මාසේ 2 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. ඔබේ ජන්මපත්‍රයේ කුජ ග්‍රහයා පිහිටා සිටින ආකාරය සහ අනිකුත් ග්‍රහයන්ගේ බලදුබලතාවයන් මත තමයි මේ කියපු පලාපලවල අඩු වැඩිවීම් ඔබට අත්විඳින්නට හැකියාව ලැබෙන්නේ. ඔබට ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කර ගැනීම සඳහා සහස්ත්‍ර ලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වීමට අවශ්‍යයි නම් තිරයේ දිස්සන WhatsApp අංකයට ඔබට පුළුවන් අපව අමතන්න. එහෙමනම් සහස්ත්‍ර ලංකා ජ්‍යොතිෂ සේවාව සමග සම්බන්ධ වුණ ඔබට ස්තුතියි. තෙරුවන් සරණයි.